අපි හැමෝම කෙසෙල් කන්න ආස වුණාට වැඩිපුරම කන්න ඉදුණු කෙසෙල් නේද? හැබැයි අද අපි කතා කරන්න යන්නේ තරමක් අමු. එහෙම නැත්නම් බාගෙට ඉදුණු කෙසෙල් වල තියෙන පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි. එහෙනම් මේ වීඩියෝව අවසන් වන තෙක් නැරඹීමෙන් මේවා ඔබේ බඩේ සෞඛ්‍යයටත් උදිර සීනි මට්ටමටත් කොච්චර හොඳද කියලා දැනගත්තම ඔබ පුදුම වෙයි. ඊළඟ වතාවේ කෙසෙල් මිලදී ගන්නා විට අද මේ වීඩියෝවෙන් ඔබ ලබා ගන්නා දැනුමත් අනිවාර්යෙන් මතකයට නැගේවි. බාගෙට ඉදුණු කෙසෙල් වල ප්‍රධානම වාසියක් තමයි ඒවායේ අඩංගු ප්‍රතිරෝධී පිෂ්ඨය. ඉංග්‍රීසියෙන් නම් resistant starch. මේ පිෂ්ඨය ප්‍රීබයොටික් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ අපේ බඩවැල් වල ඉන්න අපට හිතවත් හොඳ බැක්ටීරියා වලට මේවා ආහාරයක් වෙනවා. මේ නිසා නිරෝගී බඩවැල් පද්ධතියක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම මලබද්ධය සහ බඩ පිපුම වැනි ආහාර ජීර්ණ ගැටලු වලටත් සහනයක් ලැබෙන්න පුළුවන්. අධ්‍යයන වලින් පෙනී ගොස් තිබෙනවා මේ resistant starch මගින් බඩවැල් ආශ්‍රිතව පිළිකා ඇතිවීම පාලනය කරනවා වගේම පරිවෘත්තීය ක්‍රියාවලියත් යහපත් කරනවා කියලා. ප්‍රතිරෝධී පිෂ්ඨය නිසා බඩ පිරුණු බවක් දැනෙනවා. ඒ නිසා අනවශ්‍ය ආහාර ගැනීම අඩුවන නිසා ශරීරයේ බර පාලනයටත් උපකාරී වෙනවා. බාගෙට ඉදුණු කෙසෙල් වල ග්ලයිසමික් දර්ශකය හොඳින්ම ඉදුණු කෙසෙල් වලට වඩා අඩුයි. මෙහි තේරුම වන්නේ ඒවා රුධිරයට සීනි මුදා හරින්නේ ඉතා සෙමින් බවයි. මෙය දියවැඩියාවෙන් පෙළෙන රුධිර සීනි මට්ටම පාලනය කිරීමට උත්සාහ කරන අයට ඉතා ප්‍රයෝජනවත්. ඒ වගේම මේවායේ පොටෑසියම්, විටමින් C සහ විටමින් B6 වැනි වැදගත් පෝෂ්‍ය පදාර්ථත් හොඳ ප්‍රමාණයක් අඩංගු වෙනවා. සමහර අයට ඉදුණු කෙසෙල් කෑවාම බඩ පිපුම වැනි අපහසුතා ඇති වෙනවා. ඒ අමු කෙසෙල් වල සීනි අන්තර්ගතය අඩු නිසා සමහරුන්ට බඩ පිපුම අඩු කරන්න මේවා උදව් වෙනවා. හැබැයි ඉතින් බාගෙට ඉදුණු කෙසෙල් වල වාසි වගේම අපි සැලකිලිමත් විය යුතු කරුණු තුනක් පිළිබඳව දැන් අවධානය යොමු කරමු. පළමු කාරණාව රසය. අමු කෙසෙල් වල රසය ඉදුණු කෙසෙල් වලට වඩා අඩුයි වගේම තරමක් තද ගතියකුත් තියෙනවා. ඒ නිසා සමහරුන්ට ඒවයි රසය ඊතරම් ප්‍රිය නොවෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි සමහර අයට අමු කෙසෙල් පහසුවෙන් ජීර්ණය වුණත් ප්‍රතිරෝධී පිෂ්ඨය වැඩි නිසා ආහාර ජීර්ණ අපහසුතා ඇති වෙන අයත් ඉන්න පුළුවන්. අවසාන සහ තුන්වෙනි කරුණ වන්නේ ඉදුණු කෙසෙල් වලට වඩා අමු කෙසෙල් වල ප්‍රතිඔක්සිකාරක එහෙම නැත්නම් ඇන්ටිඔක්සිඩන්ට් අඩුයි. ඉතින් අමු කෙසෙල් කියන්නේ ආහාරන ජීර්ණයට, රුධිර සීනි පාලනයට සහ බර පාලනයට ඉතාම හොඳ පළතුරක්. විශේෂයෙන්ම ඔබ දියවැඩියාවෙන් පෙළෙනවා නම් මේවා ඔබේ ආහාර වේලට එකතු කරගන්න එක ඉතාම සුදුසුයි. ඔබට කිසියම් සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් හැම විටම වෛද්‍යවරයෙක් හෝ පෝෂණ වේදිකෙක් හමු වෙලා උපදෙස් ලබා ගන්න. ඒ වගේම මෙහි සඳහන් කළ resistant starch ගැන තවත් තොරතුරු සහ ඒවා අඩංගු ආහාර පිළිබඳ දැනගැනීමට අවශ්‍ය නම් ඒ බව කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. එසේනම් ඔබට සුව සුබ ජීවිතයක් වේවා.